84,000 ස්කන්ධ වූ ධර්මය ස්පර්ශ වුණු වාම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික මහනුවර සෙන්කඩගල පුරවරේ ඒ වාම දන්ත ධාතුන් වහන්සේ තැන්පතු ඒ මාලිගාව අභියස සිට අද දෙස් විදෙස් වාම දන්ත ධාතුන් වහන්සේගේ ඓතිහාසික කතා පුවත ඔබට රැගෙන එන්නේ ධර්ම YouTube නාලිකාව. ඔබ කිසි දවසක අසා නැති ඒ වාම දන්ත ධාතුන් වහන්සේගේ ಭಾರತයේ වෙච්ච සිදුවීමට සුළු මොහොතකට ඔබ මම රැගෙන යනවා ඒ ಭಾರತේ කරා. එමනම් අපි බලමු මේ මහා භද්‍ර කල්පේ කකුසඳ කොණාගම කාස්පක කියන බුද්ධ ශාසන තුනෙන් පසු ඔබ මම සරණ ගිය අපේ ගෞතම තථාගතයන් වහන්සේ ඒ සියලු පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා තුසිත දෙව්ලොව වැඩ සිටලා ඒ දෙදෙව්ලොවට අධිපති සත්‍ය උඳුග ආර්දනාව පරිදි අසලපුර පසළොස්වක පෝය උදාව සමගම ඒ මහා මායා දේවියගේ කුස තුල පිළිසිඳ ගන්නවා. සුද්ධෝදන රජ පවුලට දාව වෙසප්පුර පසළොස්වක පෝය දිනයක මේ ලෝකෙට පහළ වෙනවා හතරවෙනි බුදුන් ලෙස. ඒ පහළ වුණු දවසේ වසර 29ක කාලයක් රාජකුමාරයෙක් හැටියට ඉඳලා ඒ වසර 6ක දුෂ්කර්ක්‍රියාවෙන් පසු වසර 35කින් පසු ඒ විද්‍යාශ්‍රී ජයශ්‍රී මා බෝධි මූලයේදී වෙසප්පුර පසළොස්වක පෝය උදාවත් සමගම ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. පත් වෙලා උන්වහන්සේ ඒ අනුගමනය කර ඒ සම්බුදු කෘතිය ඉච්ඡ සිද්ධ කරමින් ගම් නියංගම් තිසාරා වැඩම කරමින් මේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරා. මේ විදියට දින සති මාස අවුරුදු ගත වුණා. එක් දිනක් උන්වහන්සේට ඒ චාපාල චෛත්‍ය අසලදී පාපී මාර්යා මේ මුළු කාම ලෝකයට අධිපති පාපී මාර්යා ආර්දනාව කරනවා. ඔබ මේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කිරීම සඳහා ඔබ එදා ඒ බෝධි මූලයේදී දේශනා කළා බුදු කෙනෙක් එහෙම පිරිනුවම් පාන්නේ නැහැ. අවබෝධ කරගත් සම්බුදු කෘතිය ඉච්ඡ සිද්ධ කරලා මේ දෙව් මිනිස් ලෝකයා ඒ වියත් මිනිත් විසරද බෞද්ධ ධර්මතර ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත පිරිසක් ඔබ මේ ලෝකෙට බිහි කරනවා කියලා. අන්නේ අයගෙන් මේ ලෝකේ දැන් බැබලෙනවා. ඔබ දැන් පිරිනුවම් පාන සීක්වා කියලා මාර්යා ආර්දනා කළා. එහෙමනම් උන්වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉඳගෙන බැලුවා ඒ තමන්ගේ කාල සීමාව අවසන් වෙන බව තථාගතයන් වහන්සේ දැනගෙන හිටියා. ආරාධනා කරන්න කිසි කෙනෙක් නැහැ. ආනන්ද හාමුදුරන්ගේ සිත වහපු මාර්යා උන්වහන්සේ ඉදා චාපාල චෛත්‍ය අසලදී ආයුෂ් සංස්කරණය අතහැරියා. එදා පොරොන්දු වෙනවා මාර්යාට එළබෙන වෙසප්පුර පසළොස්වක පෝය දිනේ මම පිරිනුවම් පානවා කියලා. අන්නේ නිසා ඒ මාස කීපයක් ගත කරගෙන උන්වහන්සේ එදා ගිලංගු ගමනකින් මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වන උද්‍යානයට වැඩම කරලා උන්වහන්සේ අවසාන බුද්ධ වචනය මහ රහතන් වහන්සේලා අමතා දේශනා කරනවා. හන්දදානි බික්වේ ආමන්ත්‍යානි මහණෙනි අවසාන වශයෙන් ඔබ අමතමි. සියලු සංස්කාරයන් අනිත්‍යයි. හැමදේම හටගෙන පැවතිලා නැති වෙලා යනවා. නොපමාව කුසල් රැස් කරන්න කියලා අවසන් බුද්ධ වචනයක් දේශනා කරමින් එදා උතුරත සිටදා සිංහ සෙයියාවෙන් සතපිලා උන්වහන්සේ අනුපාසේසි පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පා වදාළේ වෙසප්පුර පසළොස්වක පෝය දිනයක. මේ විදියට අපි තථාගතයන් වහන්සේ පිරිනුවම් පා වදාලා. එහෙමනම් එදා උන්වහන්සේගේ චිතකයේ ඒ දේහය තුල අවසන් කටයුතු ඉට සිද්ධ කරන්න රාජ්‍ය දායකත්වයේ අජාසත් රජතුමත් ශාසන දායකත්වයේ මහ රහතන් වහන්සේලාගේ තීරණයක් වෙලා තිබුණා. ශක්විති රජ කෙනෙකුට කොයි ආකාරයටද ඒ ආකාරයෙන් ඉට සිද්ධ විය යුතු බව. එහෙමනම් ඒ දේහයට කපුකුළුම් පොට්ට 500ක්
ඒ රන් සලු 500ක් ඔතලා රන් දෙනක් තුල තැම්පත් කරලා සුවඳ සඳුන් දරසෑයක් මත තමයි උන්වහන්සේගේ ඒ දේහය තැම්පත් කරේ. මම මේ දේවල් ඔබට සිහිපත් කළේ අපේ තථාගතයන් වහන්සේ එදා ඒ ඇවිලෙන චිතකය මත උන්වහන්සේ පිරුණම් මංචකේ වැඩදිද්දී එදා ඒ ප්‍රදේශෙම සිටපු ශාක්‍ය වංශක, කෝලිය වංශක, මල්ල රජදරුවෝ, අජාසත්ත, ඒ වගේම බ්‍රහ්මදත්ත, ඒ වගේම ඒ ප්‍රදේශයේම සිටපු රජවරු, සිටුවරු සහ දෙව් බඹුන් හඬා වැළපෙන්න ගත්තා. අන්නේ මොහොතේ මේ චිතකේ දිහා සමාපත්තියෙන් වැඩ ඉඳගෙන මේ සම්බුද්ධ ශාසනයේ ඒ ධර්මසේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය මහ රහතන් වහන්සේ නමක් වන කේම මහ රහතන් වහන්සේ චිතකයේ තුලට ගිනිදෙල් ඇවිලෙන චිතකයේ තුලට ඒ උන්වහන්සේ වැඩම කළේ එදා ඡේදෝ කසිනේට සමවැදෙමින්. ඒ උන්වහන්සේ ඒ ඇවිලෙන චිතකයේ තුලට හස්තය දිගු කරලා ආන්න එදා තමයි ඔබ මම වදින පුදන අද මහනුවර සෙන්කඩගල පුරවරේ ඒ දළදා මාලිගාවේ තැන්පතු වාම දන්ත ධාතු ප්‍රථම වතාවට කේම මහ රහතන් වහන්සේගේ අතටපත් වෙන්නේ. අන්න එදා එදිනම තමයි බොහොම සාමකාමීව පැත්තක හිටපු බ්‍රහ්මදත්ත රජු අතට මේ වාම දන්ත ධාතුන් වහන්සේ පත් වෙනවා. අන්න ඒ මොහොතේ බ්‍රහ්මදත්ත රජතුමාට උපදෙස් දෙනවා මේක තැන්පත් කරලා සම්බුද්ධ පූජාව පවත්වන ලෙසට. ටික කාලයක් යද්දී එදා ඒ කලුගු රටේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ඒ ප්‍රාන්තය සියලු දේන් සත්‍සිරික රටක් බවට පත් වෙනවා. මේක බලන් හිටපු අසල්වාසී ප්‍රාන්ත පාලකයෝ ඒ රජවරු බවට පත් වෙලා හිටපු සියලු දෙනා මේ වාම දන්ත ධාතුව ඉල්ලන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඊළඟට මේ වාම දන්ත ධාතුව අතරපත් වෙන්නේ ඒ දන්තපුරේ හිටපු රුවසිව රජතුමාට. රුවසිව රජතුමත් මේ දන්ත ධාතුව වැඩම කරගෙන ගිහිල්ලා ඒ ප්‍රාන්තය තුල පුද පූජා පවත්වද්දී ඒ රටත් දියුණු තත්යකටපත් වුණා. මේක රටවල් කීපයක් බලාගෙන හිටියා. එහෙමනම් එදා ඒ පඬි රජතුමා ඒ බ්‍රහ්මයන් අදහාගෙන මේ බුද්ධ ශාසනයට නොයෙකුත් කෙනෙහිරිකම් කරපු කෙනෙක්. රුවසිව රජතුමාගෙන් අවස්ථා කීපයක් ඉල්ලුවා, ලැබුණේ නැහැ. අන්න ඒ නිසා යුද්ධයක් ඇති කරලා එදා රුවසිව රජතුමාගේ ජීවිතය පවා හිමි වෙනවා. අන්න ඒ මොහොතේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ පාරෝ සිටින දෙදෙව්ලොවට අධිපති සද්දෙවුන් ඇතුළු මුළු දෙව්වරුම මේ දිහා බලාගෙන මේකට ආරක්ෂාව සපයමින් හේමමාල සහ දන්ත කුමරු අතේ මේ ලංකා භූමියට දන්ත ධාතුන් වහන්සේ රැගෙන ඉන්න ආරක්ෂාව සපයවුවේ. එහෙමනම් එදා කිත්තු වර්ෂ 313 වෙනකොට ඒ කිස්තිරි මෙවන් රජ සමය ආරම්භ වෙලා තිබුණේ ලංකා භූමියේ. ඒ වෙනකොට අනුරාධපුර ප්‍රදේශයේ ඒ මේඝගිරි කියන විහාරස්ථානයේ දර්ශනීය මණ්ඩපයක් ඉදි කරලා ඒ වාම දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරලා පුද පූජා පවත්වන්නට වුණා. අන්න ඒ විදියට එදා පුද පූජා පවත්වලා මෙහෙම යද්දී මේ ලංකා භූමියේ ප්‍රදේශ කීපයකම මේ ධාතුන් වහන්සේ වැඩම කරගෙන ගියා විතරක් නෙවෙයි. එදා මේ රට තුලට ඔබ දන්නවා චෝල ආක්‍රමණය, ඒ කාලිංග මාග, පුරුතුගීසි ලන්දේසි, එළාර දුටුගැමුණු මේ මෑත කාලීන ඒ ප්‍රභාකරන් ඇතුළු ඒ ආක්‍රමිකයෝ අපේ සම්බුද්ධ ශාසනයට නොයෙකුත් කෙනෙහිරිකම් කළා. ඒ නිසා මේ දන්ත ධාතුන් වහන්සේලාට රාජ්‍ය අනුග්‍රහය දක්වමින් මේ ධාතුන් වහන්සේ පුද පූජා පවත්වමින් බලාගෙන ඉන්න, දරාගෙන ඉන්න බැරි ඒ විදේශී ආක්‍රමණයන් අවස්ථාවල මේ දන්ත ධාතුන් වහන්සේ විනාශ කරන්න උත්සාහ කළා. ඒ කිසිදු විටක ඒ අවස්ථාව කාටවත් ලැබුණේ නැහැ. අන්න ඒ නිසා යම් ප්‍රදේශවල උපක්‍රමික සීරුවෙන් මේ දන්ත ධාතුන් වහන්සේට අපේ ගරුතර මහා සංඝරත්නයත් ඒ වගේම රාජ්‍ය අපේ යම් පාලකයොත් ආරක්ෂිතව යම් තැන්වල සංගවා මේ දන්ත ධාතුන් වහන්සේට ආරක්ෂාව සැපෙවුවා.
ඒ වගේම විශේෂයෙන් සඳහන් කරනවා නම් ඒ අනුරාධපුර ප්‍රදේශයේ ඒ වගේම කොළඹ ප්‍රදේශයේ ඔය රත්නපුර ප්‍රදේශයේ දෙල්ගමුව රජමහා විහාරයේ ඒ කුරක්කන් ගලක් යට වසර 22ක කාලයක් සංගවා හිටියා කියලා ඉතිහාස පොත්වල ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ නිසා අවසාන කාලේ තමයි අවසාන රජු හැටියට මහනුවර සඳහන් වෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමය ආරම්භ වෙනවා. ඒ වෙනකොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලේ තමයි ඒ චාමස් කියන සුද්දෙක් ඒ කිනිහිරයක් මත තියලා තලන්න පවා අණ කරපු අවස්ථාවක් ඔබ යම්කිසි ග්‍රන්ථ වලින් දැක බලා ඇති. ඒ වගේම එවැනි විනාශකාරී තත්වයකට පත් වෙන්න ගිය වෙලාවක තමයි දැඩි ආරක්ෂාව සඳහා මධ්‍යම ප්‍රදේශයේ එනුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වන හඟුරන්කෙත ප්‍රදේශෙත් දැඩි ආරක්ෂිතව යයන් ස්ථාන කීපයක අපේ දන්ත ධාතුන් වහන්සේ සංගවා පුද පූජා පවත්වාගෙන ගියා. මේ ආකාරයට අද ඔබ මම වදින පුදන අද ඓතිහාසික සෙන්කඩගල පුරවරේ ඒ වාම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ඒ මාලිගාව ආශ්‍රිතව අද ඔබට මේ සියලු තොරතුරු රැගෙන ආවේ ධර්ම YouTube නාලිකාව. ඔබ කිසි දවසක අසා නැතුව ඇති ඒ කේම මහ රහතන් වහන්සේගේ හස්තය මතට මේ ධාතුන් වහන්සේ අතටපත් වුණ බව මම යම් අවස්ථා කීපයකදී ප්‍රශ්න කරත් හුඟ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. හේමමාලා දන්ත කුමරුවත්තේ මේ ලංකා භූමියට වැඩම කරමු ආපු එක තමයි අවසන වශයෙන් දන්නේ. ඉතින් මේ සුළු මොහොත තුල ඔබට මේ වීඩියෝ එක රැගෙන ආවේ ධර්ම YouTube නාලිකාව. ඒ නිසා මේ අවස්ථාව මට ලැබුණු ඒ කාලය අනුව අද ඓතිහාසික මහනුවර දළදා මාලිගාවේ අභියස සිට ඔබට මේ විස්තර ප්‍රචාරය රැගෙන ආවේ ධර්ම YouTube නාලිකාව. මේ සෙවණය කරන ඔබට මේ වීඩියෝ එක බලලා හැමෝටම ෂෙයා කරලා මේ ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාම මේ සම්බන්ධ දැනුවත් වෙලා මේ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නා ලෙසත් ඒ වගේම ඔබ සියලු දෙනාටම ඒ සෙන්කඩගලපුර ඒ දළදා මාලිගාව වැඩ සිටින උතුම් වූ වාම දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් නැවතත් ඔබට මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාට දළදා සමිඳු පිහිටයි කියා මම නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු දැනට ඔබගෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.